කියන්න බෑ කියන්න. හිතෙන් බ්ලොක් කළේ මන්ත්‍රීතුමා ඊයේ දවසේ මතුගම ප්‍රාන්ත සභාවේ යම් සිද්ධියක් සිද්ධ වුණා. ඒ සිද්ධියට මතුගම ප්‍රාන්ත සභාවේ සභාපතිතුමා අත්අඩංගුවට ගැනීමට නියෝග කළා තියෙනවා. දැන් අද දවසේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වාර වුණා. මින් ඉදිරියට මොකද්ද වෙන්නේ? නෑ ඉතින් දැන් සාක්ෂිකාරයෝ කිසිම කෙනෙක් නැහැ සභාපතිතුමා පහර දුන්නේ නැහැ කියන තැන. එතකොට දැන් ලේකම්තුමිය දැන් රැත්තේ මතුගම රජයේ රෝහලේ ඉඳලා විල්ලා ආරක්ෂාව මදි කියලා තමයි නාගුරට ගිහිල්ලා තියෙන්නේ වෙන අමාරුවකට නෙමෙයි. ඉතින් සභාපතිතුමා හිල්ලා අද පොලිසියට බාර වුණා කි නීතියානුකූලව කටයුතු කරන්න දැන් ගරු අධිකරණයට ඉදිරිපත් කරාන් පස්සේ මම දන්න තරමින් නම් සාක්ෂිකාරයෙක් නැතුව පහර දීමේ තුවාල නැතුව ලී වැගිරීමක් නැතුව මේ කිසිම දෙයක් නැතුව මිනිහෙක් බන්ධනාගත කරන්න බෑ සාමාන්‍ය නීතිය යටතේ. බලමු අපි මොකද වෙන්නේ කියලා. එතකොට දැන් මේ ගැටලුව දේශපාලනීකරණ ගැටලුවක්ද නැත්නම් මේ පහර දීම සම්බන්ධ ගැටලුවට එහා ගිය එකද? දේශපාලනීකරණය මේ ලේකම්තුමිය මේ ප්‍රාදේශ සභා 8ක හිටිය 8ෙන්ම කන්නපු එක්කෙනෙක් තමයි මේ මතුගම ඉන්නේ. දැන් අරගන්න බැරුව අපිට ඉන්නේ. අපි කොමසාරස්තුමියටත් මේ සභාපතිතුමා සහ මන්ත්‍රීවරු ලිඛිතව දැනුම් දීලා තියෙනවා මෙයත් එක්ක වැඩ කරන්න බෑ කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵලය පිළිගත්තේ නෑ සාරංගි කොමසාරිස්තුමිය කොහොමත් අපි පිළිගන්නේ නෑනේ. අපි මේක මේ අපේ බලය පැනලා ගත්තේ ප්‍රාදේශ සභාවනේ. ඒ නිසා එතුමියත් බලනවා ඇති මේ නංගිව ආරක්ෂා කරන්න. ඉතින් ඒක තමයි මේ වැඩි බලමු. ඉතින් ඉන්නවනේ. හැබැයි අපි සභාපතිතුමා අගින් සභාව ගිලිහෙන්න බෑ. අපි ළඟ ඉන්නව බහුතරය. අපි 6 දෙනෙක් ඉන්නව බහුතරය. කිසිම තර්කයක් නැහැ.